ඊළඟට අපි ගමු විශේෂයෙන්ම මේ අවතැන් වූ ජනතාව සහ නැවත පදිංචි කිරීම ආරම්භක අපේ තියෙන්නේ පීඩාවට පත්වෙච්ච පවුල් සංඛ්‍යාව 1,23,73ක් විදිහට මේකේ නිවාසය විදියට ගත්තොත් 94,855කට වුමනා වෙලා තියෙනවා. අපි අර 25000 දීමනාව හිමි වෙන්නේ 94000ට. ඔව් ඒකෙන්ස දැනට ඉල්ලීම් කරලා තියෙනවා 94,013ක්. ඒකට තමයි 25000 දීමනාව ඕන වෙන්නේ. අපි ඒක දැන් කොහොමද ගෙවලා තියෙන මට්ටම? අපි දැනට 16,060ක් ගෙවලා තියෙනවා. ඇත්තටම දැන් අපේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ඒ කාර්ය මණ්ඩලය මේ කටයුතු කරගෙන යනවා. අපි 12/17 වෙනිදා වෙනකොට මේ ඉතිරි 77,953ක් තියෙනවා. ඒක ගෙවන්න සැලසුම් කරගෙන යනවා. 12/13. ඔව් 12/17 වෙනකොට. 17. ඔව්. ඒ ප්‍රමාණය ගෙවලා ඉවර කරන්න පුළුවන් සාමාන්‍ය මේකට මිලියන 2371ක් අපිට ඒවා ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ. ඊළඟ අපේ තියෙන 50000 දීමනාව කොච්චර ප්‍රමාණයකට හිමි වෙනවද? ඒ කියන්නේ ඒගොල්ලන්ට ලැබෙන්න ඕන නිවාස පූර්ණ හානි වුණු, නිවාස අර්ධ හානි වුණු සහ ගම් වතුරෙන් ගෘහ භාණ්ඩ වලට ලාභ හානි වුණු. එයාට නේද හිමි. එතකොට අන්න ඒ ප්‍රමාණය හඳුනාගෙන මේකත් අපි දෙසැම්බර් 30ට කලින් ගෙවන්න ඕන. පුළුවන් සර්. පුළුවන්. ඒකයි. එතකොට අපිට මෙහෙම තියෙනවා. දැන් අපි මේගොල්ලන්ට ගෙදර යන්නනේ හිමිකම තියෙන්නේ. ඔව්. හැබැයි පූර්ණ හානි වෙච්ච කෙනෙක් ගෙදර යන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? දැනට සර් එහෙම 627ක් තියෙනවා. එයයි ඇත්තටම දැන් අපේ කඳවුරු තියෙන්නේ 8යි එතන ඉන්නේ 230ක් වගේ සංඛ්‍යාවක්. අනිත් අය ඔක්කොම දැන් වෙනත් ඥාතීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ 627ට අපි පහුගිය දවස්වලදී මේ අපේ රාජ්‍ය පරිපාලන ඇමතුමා එක්කත් අපි මේ පොඩ්ඩක් ෆීල්ඩ් එකේ ගිහිල්ලා බැලුවා. සමහර තැන්වල අපි ඉඩම් හඳුනාගත්ත ඒවා තියෙනවා. දැන් ඒකත් හඳුනා ගනිමින් යනවා අපේ ප්‍රාදේශීය ලේකම්වරු. සමහර අය කැමති, සමහර අය කැමති නෑ. නමුත් අපි ඔප්ෂන් දෙක දැන් දෙන්න පුළුවන්. ඉඩමක් රජයෙන් ගන්නෙ නැත්තම් මිලියන 5ක් දෙන්න පුළුවන් නේ. එතකොට සමහරක් වෙලාවට සමහර අය වෙන තැන් වලට යන්න එකඟ වෙයි. හැබැයි මේ වගේ පළාත්වල මම හිතන රජයේ ඉඩම් හඳුනාගෙන ඒ රජයේ ඉඩම් වල පදිංචි කිරීම තමයි වැඩසටහනට දියත් කරන්න ඕනකම තියෙන්නේ නේද? ඒතර මේ 627න් මේ පූර්ණ හානි වෙච්ච 627න් නැවත තමන් හිටපු තැනම නිවාසය හදාගැනීම හැකියාව තියෙන කාටද? ඕගොල්ලෝ කියන මේව පදිංචි වීමට නුසුදුසුම තැන් කියලාද? නෑ සර් සමහරක් වෙලාවල් වලදී දැන් මේක මේ විශේෂ තත්වයකදී අවස්ථාවක් නේ. ඇත්තටම ගෙවල් ඉදි කරනවා නම් අපි මේ සාමාන්‍යයෙන් ගම් වතුරකට වඩා රොතු දෙන්න පුළුවන් විදිහේ සැලැස්මක් එක්ක ගියොතින් හොඳයි කියන එකයි අපේ යෝජනාව. සමහරක් විට යටටට්ටුව අපි ඒ කියන්නේ ඕනම වෙලාවක හිස් කරන්න පුළුවන් තත්ත්වයකින්. එතකොට 625න් ඒ ප්‍රදේශවලම පදිංචි වී ඒ හිටපු තැනම පදිංචි වී හැකි කණ්ඩායම ඒ ප්‍රමාණය හඳුනන් තියෙනවද? එහෙම එතකොට අපිට ඉඩම් ගැටලුවක් නැහැ. ඉක්මනින්ම අපිට ඒ කඩකින් පටන් ගන්න පුළුවන්. සර් කරුවල ගස් වේවයි වනාත විල් වේයි අපි දැන් හඳුනාගත්තා. ඒගොල්ලොන්ට විකල්ප ඉඩම් අපි හඳුනාගත්තා. ඔව්. ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දීපු ඉඩම අපිට පවරන්න ඕන. ඔව් ඒවස රජයේ ඉඩම් තියෙන්නේ. රජයේ ඉඩම් පවරන්න ඕන. හරි. ඊට අමතරව සර් මේ ඒගොල්ලොන්ට අර එහෙ පදිංචි නොවි ඒගොල්ලොන්ට ඒ වගා කටයුතු කරගෙන යන්න පුළුවන් දැන් එළුවන් කුල මෙහෙම ගත්තා. ඒව වෙනම බලන්න ඕන. මොකද ඊට පස්සේ වෙන්නේ ආයෙත් පොඩි ගෙයක් හදාගෙන උතන නතර වෙන්න යනවා. නෑ අපි වෙලා තියෙන දෙයක් තියෙනව නේද? පරණ කට්ටිය ඉන්නවද වන්දි ගෙවලත් ඔව් එහෙම තියෙනවනේ. නිසා ඉඩම් දීලා නමුත් නැවත මෙතන ඉඩම පවරන්න ඕන රජයට. ප්‍රාදේශීය ලේකම්තුමාලට ඉඩම් පවර ගන්න ඕන නැතුව කරන්න බෑ. ඉඩම විශාලයි නම් අපි බලමු වගාවට ප්‍රමාණ නැත්තම් මේක කරන්න බෑනේ. වගාවට විතර අපිට තියෙන්නේ මෙහෙම. අපිට තියෙන්නේ ඉස්සලම කැටගරි එකක් ඕගොල්ලන්ට හදන්න පුළුවන් නම් හිටපු තැනම නිවාසය හදාගන්න පුළුවන් කණ්ඩායම ඉන්නවනම් අපිට ඒගොල්ලන්ට පුළුවන් මාසික රුපියල් 25000ක දීමනාවක් දීලා මාස 6ක නිවාස කුලියත් එක්ක යට කුලියට ගෙදරකට යවන්න. ඊට පස්සේ යාට ඉඩමෙම ගේ හදාගන්න අපිට ලක්ෂ 50 අධීර 3කින් දෙන්න පුළුවන්. එතන මම හිතන්නේ 627න් ඒ ප්‍රමාණය ඉක්මනින්ම කඩිනමින් බේරන්න පුළුවන්. එතන අපි ඒක ඉක්මනින් බේරමු. කොතන හරි මේක නැත්තම් පටන් ගන්න එපා. ඊළඟ අපිට තියෙන මොකද්ද? අපි ඉඩමක් හොයාගෙන ඒගොල්ලන්ට දෙන එක. එතන ඒක ඉඩම් පවරගෙන නේද? යම් මනුම් කටයුත්තක් කරන්න න පර්චේස් හරි ඔයගොල්ලෝ තීරණය කරලා නේද? ඒ වගේ ඉඩමක් බෙදලා ඒගොල්ලන්ට ඒක ගේ හදාගන්න සල්ලි දෙන එක. නේද? එහෙම නැත්තම් තියෙනවා ඔයගොල්ලන්ට ඒගොල්ලන් එක එකඟ නම් හැම කෙනාටම මිලියන 5 නම් පෞද්ගලික කොන්ත්‍රාත් කරුවෙකුට දීලා ගෙවල් එතන 50ක් හදනවා කිව්වොත් එතන මිලියන 250ක ප්‍රොජෙක්ට් එකක්. ඒතර වෙන ආකෘතියකට හදන්න පුළුවන් ද මහල් නිවාස හරි නේද? අන්න ඒවත් හිතන්න. හැබැයි අපි අර ගේ අහිමි කෙනාට මිලියන 5ක් ලැබෙන්න ඕන. එයාගේ ගේ ලොකුද පොඩිද කියලා ભેදකින් තොරව මිලියන 5ක සරිලන් නිවසක් හදලා දෙන එක අපේ වගකීම. ඒකනේ අපි තියෙන්නේ නේද? එයාගේ ඉඩම දෙනවද? රජයේ ඉඩමක් දෙනවද? රජයේ ඉඩමක් නොමැති නම් තමයි අපි යාට මිලියන 5 දක්වා දීමනාවක් දෙන ඉඩමක් මිලදී ගන්න. අපේ පළමු කැමැත්ත තියෙන්නේ රජයේ ඉඩම යා පදිංචි කරන එක. අරක රජයේ ඉඩමද පුද්ගලික ඉඩමද කියන එක තෝරා ගැනීමක් නෙවෙයි.
ඒක අපි විසින් ගන්න තීරණයක්. නෑ රජයේ ඉඩමක් තියෙනවා රජයේ ඉඩමට එන්න ඕන. රජයේ ඉඩමක් අපි කියන අපිට සපයන්න බැරි නම් තමයි අපි අනිත් යෝජනාව දෙන්න ඕන. නේද? ඇත්තටම සමහර කෙනෙක් කියනවා මෙහෙම යාට මිලියන 5ක් දීලා ගෙයක් මිලදී ගන්න පුළුවන් කොහේ හරි දැනක. එයාලා ඇස්සි මිලියන 5කට ගෙයක් මිලදී ගන්න. ඒත් අපි ඒකට කෙලින්ම මිලියන 5 දීලා එයාට ගේ මිලදී ගන්න දෙමු. ඒතර අධීර තුනට යන්න ඕනේ නැහැ. එයා කියනවා මම මෙහෙම ගෙයක් තියෙනවා මම ගේ මිලදී ගන්න මට එතෙන්ට යන්න පුළුවන් කියනවනම් අපි යාට මිලියන 5 එකපාර රිලීස් කරනවා එයාට ගේ ගන්න. මිලියන 5ට පොඩක් අඩු වුණත් කමක් නැහැ. අපි මිලියන 5 දෙමු යාට. ඒතර යාට එතකොට අපිට එකපාරම. ඒතර ඒ ප්‍රශ්න ඉක්මනින් බේරේ. ඒතර එයා සල්ලි දීලා ගෙයක් ගන්නවා. අපි මිලියන 5 යාට දෙනවා. ඒක තමයි හිත ලේසිම එක බේරන්න. දෙවෙනි එක තමයි අපි එයාගේ ඉඩම ගේ හදාගන්න අර අධීර තුනකින් ලක්ෂ 50 දෙන එක. ඊළඟ එක තමයි රජයේ ඉඩමත් තෝරලා ඉත ඉක්මනින්ම රජයේ ඉඩම් ටික තෝරලා මේගොල්ලන්ට ගෙවල් දෙන එක. ඊළඟ එක තමයි අපිට ඉඩම් නැත්නම් යට ඉඩමක් මිලදී ගැනීම සඳහා දීමනාවක් දෙන එක. අන්න ඒ විදිහට මම හිතන්නේ කොටස් හතරක් තියෙනවා. ඒ හතරෙන් නේද? 1 2 3ට ප්‍රමුඛතාවය දෙන්න. හැබැයි ඉක්මනින් පටන් ගන්න ඕනේ මේගොල්ලෝ. තාමත් මේ කඳුරු වල තියන් ඉන්න බැහැනේ. ඒ නිසා මම හිතන්නේ ගෙවල් අහිමි වුණු අයට 25000 දීමනාව දෙන්න ජනවාරි වල ඉඳන් රුපියල් 25000 නිවාස කුලිය දීලා පටන් ගන්න. යවන්න.